නිතරම අලි කරදර එනවා. එතකොට වනජීවී මේ අලි වැටවල් ඉදි කරලා තියෙනවා. නමුත් මිනිසුන්ගේ ආරක්ෂාව දාන්න ඔක තියෙනවනේ. හා? මම පොන්නේ ගිනානේ. කම්බිටි. දැන් නේද එන්නේ කරන්නේ. කම්බිටි ගල. වංගිනවා. වංගින් එළ නෑ. ඔව්. Dua 75 6යි ඈ දැම්මද වීඩියෝ නෑ දාන්න කියලා. නිමල් ජයරත්න. හරි. දැන් දාන පුතා. ඈ දැන් දානවද එහෙනම්? ඔව් දැම්මා. කෑ ගහනවා තියනවද? එහෙම නෑ. කෑ ගහනවා කම්බිටි ගලවන්න ගියා කියලා කිව්වා මේ. වංගිවි. ඔව්. ඒකිට එකයි දෙකම අරන් ගියා කියලා. Mama me. අනිත් එක. දෙකම ගන්නද? දෙකම ගන්න. අනිත් එක. අර ගන්න. ඔය දෙකම ගන්න. හරි හරි. හරි ඒ තෙන් හරි. ඔය නම්බර් එක ගන්න. අපිට බෑ කියනවා. ඕක තමයි කියන්නේ. ගියට ඒක නා අපිට බයිනවා අපි දාන්නයි කියලා. අනේ දැන් මේ සමාජ සේවාව නවත්තලා තියෙන කොල්ලා. ඒක තමයි මම වැලිකන්ද රුහුණුකෙත ගම්මාන වලට නිතරම අලි කරදර එනවා. එතකොට වනජීවී මේ අලි වැටවල් ඉදි කරලා තියෙනවා. නමුත් මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මිනිසු අලි වැටවල් දා ගන්නවා. මේ හැම දෙයකටම මුල මොකද්ද? අපේ මේ කැලෑටි කැපුවා විනාශ කරලා පරණ දේශපාලඥයන් ඒ දේ විනාශ කරපු නිසා තමයි අද මේ ගම් වලට අලි වැඩින්නේ. එතකොට එදා කැලෑටික තිබ්බනම් අදට අලි එන්නේ නැහැ. නමුත් දැන් වෙන්නේ අලියා මැරෙනකොට නිලධාරීන් ඇවිල්ලා පරීක්ෂණ සිදු කරනවා. මිනිහෙක් මැරුණොත් පරීක්ෂණයට එන්නේ නැහැ. මෙතන සාධාරණයක් වෙන්න ඕනේ. මොකද ගම්වාසීන් වශයෙන් මේ ගම මිනිස්සු ජීවත් වෙන්නයි මේක කරන්නේ. අලි රකින්නේ. දිවාරය රැකලි කරලා යම් හේතුවක් නිසා අලියා මැරලා තියෙනවා. අලිය විදුලිසර වැදීමක් කියලා කියන්නේ. අපිට තාම කියන්න බෑ පරීක්ෂණ අනුව. නමුත් මේකට විසඳුම වෙන්නේ
යාවත් කාලිනව අපිට නිවැරදිව අල්නඩත්තු කිරීම. නැත්නම් මිනිසුන්ට මේ ගම්මාන ටික දීලා යන්න කියලා තමයි අපිට කියන්න වෙන්නේ. අලින්ට ඉන්න කියලා මිනිසුන්ට යන්න කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මොකද මේ ජීවත් වෙන්න දෙන්නේ නැහැ මිනිස්සු. කිසිම ගහක් කොලක් නැහැ.